දැන් ඔයා ගැන හිතන්නකෝ යාළුවෙක් හම්බුනොත් පැය ගණන් කියෝ ඉන්න පුළුවන් නේද? යාළුවා ළඟ නැත්තම් ඔකට SMS එකක් මැසේජ් එකක් හරි යවන තරමට අපිට sannivedanaya ඔයාට sannivedanaya ඕනේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මොකද මිනිස්සයා කියන සතා සුවිශේෂී වෙන්න හේතුව අපි මේ sannivedana හැකියාව. ඉතින් ඒ මිනිස්සු හදපු මැෂින් අතරින් යන්ත්‍ර අතරින් සුවිශේෂීම යන්ත්‍රය තමයි කම්පියුටර් එක. ඒක නෙමෙයි කම්පියුටර් මුළු ලෝකෙම දැන් රන් කරන්නේ. කම්පියුටරේ තියෙන විශේෂම හැකියාව sannivedanaya. ඉතින් මේ sannivedanaයේදී අපි මිනිස්සු වගේම භාෂා එහෙම නැත්නම් හෝඩි පාවිච්චි කරනවා. ඉතින් හෝඩියක් හරිම සරල විදිහට ගමු. හෝඩියක් කියන්නේ යම්කිසි ශබ්දයක් වෙනුවෙන් තියෙන සංකේතනික රූප. හොඳේ මේ රූපෙන් මොකද්ද කියන්නේ? සිංහල හෝඩිය කියන ශබ්දය. ඉතින් ඉංග්‍රීසියෙත් වෙන රූපයක් තියෙනවා ඒ ශබ්ද වෙනුවෙන්ම. ඉතින් ඔහොම තමයි මේ හෝඩි සහ භාෂා අතර මේ ගැළපීම හැදෙන්නේ. ඉතින් අර කියවන්න බැරි තැන ලියලා යවන්න මේ වගේ රූප ඕනේ. ඉතින් ඕක තමයි හෝඩියක් භාෂාවක් කියන මේ දෙකන හරිම සම්බන්ධයි. ඉතින් සමහරක් හෝඩි තියෙනවා මේ වගේ ශබ්ද වෙනුවට යම්කිසි අර්ථයක් වෙනුවෙන්ම අකුරු තියෙන. දැන් උදාහරණයකට ජපන් භාෂාව හරිම ෆේමස් භාෂාවක්. ජපන් වල මේ ලියලා තියෙන අම්මා කියලා. ඉතින් අම්මා කියන එක තනි රූපකින් පෙන්නනවා. සිංහල වල එහෙම කරන්න බෑ. ඉංග්‍රීසි වලත් බෑ. අකුරු කීපයක් එකතු කරලා තමයි වචනේ හදන්නේ. ඉතින් මේ වගේ භාෂාවක් තියෙනවා. දැන් මේ භාෂාව අනිත් ඒවාත් එක්ක බලද්දි හරි එෆිෂන්ට් නේ. පේනවනේ එක අකුරෙන් වැඩේ කොට දාන්න පුළුවන් නේ. නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි දැන් අම්මා මෙහෙමනම් තාත්තා කොහොම ඇද්ද? නංගි කොහොම ඇද්ද? ගෙදර පූසා බල්ලා ගෙදරට මොනා ලියනවද? ඔය වචන ඔක්කොම මතක තියාගන්න එපා. ඉතින් වැඩේ සංකීර්ණ වෙනවා. එෆිෂන්ට් උනාට සංකීර්ණ වෙනවා. නමුත් ඇත්තම කතන්දරේ මේ මොන භාෂාවල් ගත්තත් ඒවටත් වඩා හරිම සිම්පල් ලැන්ග්වේජ් එකක් තමයි කම්පියුටර් එක ඇතුලේ තියෙන්නේ. ඔයා හිතන්න බලන්න ඒක මොකක් වෙන්න පුළුවන්.